Hi traders, අද 2026 දෙවෙනි මාසේ 18 වෙනි දින. ඉතින් මම අද යුරෝ මාකට් එකේ ට්‍රේඩින් ඔපචුනිටි එකක් තියෙනවද කියලා බලනවා. ඉතින් 3 minute යුරෝ මාකට් එකේ 3 minute chart එකක් හදලා තියෙනවා. 3 minute chart එකක් හදලා 1 minute 3 minute chart එක හදලා දෙන්නේ බුලිෂ් පැත්තට. හරිද? බේරිෂ් මාකට් එක ආවා බුලිෂ් පැත්තට chart එක හැදුවා. ඊට පස්සේ 1 minute chart එක හදලා දෙනවා කොහෙද? bearish විදියට. 3 minute chart එක bullish, 1 minute chart එක bearish. ඔය තියෙන 1 minute trend එක. දැන් 1 minute trend එක කොට තියෙන්නේ bearish. හරිද? එතකොට 1 minute entry එකක් ගන්න කොහෙටද? bearish. Sell opportunity තමයි බලන්නේ. 3 minute bullish buy trade. ඇයි? 3 minute chart එකක් හදලා තියෙන්නේ මාකට් එක උඩට යනවා කියලා smart money ලා ඉංගියක් දීලා තින්නේ. චොච් එකක් කියන්නේ ඉංගියක් වගේ. දෙයක් හිතා ගන්නකො. ඉංගියක් වගේ දීලා තින්නේ මාකට් එක 3 minute සෙල් වෙලා අවසන්. දැන් මාකට් එක බුලිෂ් පැත්තට අරගෙන යන්න හදන්නේ කියලා තියෙන්නේ. අපි බලමු 3 minute මම ට්‍රේඩ් එක එකපාරටම OB එකට ආවට පස්සේ කැච් කරන්නේ නැහැ. 1 minute එකේ චොච් එකක් තියෙනවා. දැන් 1 minute එකේ bearish නෙන්නේ. 1 minute එකේ චොච් එකක් දෙනවා. 1 minute චොච් එකක් දුන්නාට පස්සේ බුලිෂ් පැත්තට 3 minute එකේ අපිට opportunity එකක් තියෙන බලන්න මොකක් කරේ ස්නිප් ෂොට් එකක් කරේ බලලා අපිට ටාගට් එක තියාගන්න පුළුවන් 3 minute high එක. පැහැදිලිද? හරි. මම ට්‍රේඩින් ගැන A to Z උගන්වන්න කිව්වා psychology, strategy, liquidity, money management, risk management, discipline. ඒතර ඔක්කොම ගැන මම A to Z උගන්වනවා. එහෙම කියලා මට වීඩියෝ එක පාටම දවසට 10 15 දාන්න බෑ. හරිද? මම බිස්නස් කරනවා මම ට්‍රේඩ් කරනකොට වෙලා තියෙන වෙලාවට ගොඩක් අඩු වෙනේ දැන් ට්‍රේඩින් කරද්දී මටත් වෙලාගෙන ටයිම් එකක් ඉතුරු වෙන්නේ මේ වීඩියෝ එකක් කරන්න. හරිද? ඒතර මම අර දැන් මම මේ අද ගත්ත රෙඩ් එකක් ගන්න හදන රෙඩ් එක. මම රෙඩ් එක ගද්දි ස්ක්‍රීන් රෙකෝඩ් දාලා රෙඩ් එක ගත්ත විදිය ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා. හරිද? ඒ ටයිම් එකේ මම ඔයගොල්ලන්ටත් දැන් මම මේ ඇනලයිස් කරන ටයිම් එකේ මම එන්ට්‍රි ගන්න ටයිම් එකකින් ඒකෙන් ඔයගොල්ලන්ට දෙයක් උගන්වනවා. ඒකම පිම්ම මම ආකට ඇනලයිස් කරලා ගමම මේ ස්ක්‍රීන් එක රෙකෝඩ් දාලා කරගෙන යන ගමන් තියෙන්නේ. හරිද? එහෙම. ඒතර මම අනිත් ඒවා මම බේසික් ෆ්‍රී ඉන්න වෙලාවල නිදාසි උගන්වනවා. හරිද? ඒතර මේ normal ට්‍රේඩ් එකක් ගන්න විදිහ තමයි මේ වෙන්නන්නේ. කියන්නේ මම ලයිව් ට්‍රේඩ් මම ඩේලි මම දවස් 7ද මම ට්‍රේඩ් එකක් කොහොමද කැච් කරන්නේ? ට්‍රේඩ් එකක් කැච් කරද්දි මොනවද බලන්න නේද තමයි මේ වීඩියෝ අපි කතා කරන්නේ. හරි. දැන් උඩින් මම මාක් කරගත්ත OB zone එක. හරිද? යට ස්ටීම් තියෙනවා 1 minute low එක යටින් තව ඩිමාන්ඩ් zone එක. හරිද? ඔය ඩිමාන්ඩ් කියන්නේ supply and demand කියලා ඔලුවට දාගන්න බෑ. supply and demand වලට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස්. හරිද? මේ ලංකාවෙන් කියන කට්ටියගේ supply and demand වගේ නෙවෙයි. පොඩ්ඩක් ඇඩ්වාන්ස්. ඒක supply and demand කියලා ඉරිකේ කෑලි ගහ ගන්න supply and demand නෙවෙයි. ඒක පොඩ්ඩක් බලන්න දේවල් තියෙනවා confirmation. හරි. ඊට පස්සේ අපි stop loss මෙන්න මේ OB level එකේ ගාවින් තිබ්බොතින් සාමාන්‍ය මාකට් එක දැන් උඩට ආවොත් මේ වික්කින් උනක් කඩන්න පුළුවන්. තාම මම setup එක දැන් මේක පාටම 1 minute high එක හැදුවා 1 minute දැන් low එකත් confirm නේ inducement එකෙන් දුන්නාට පස්සේ එක පාටම මම මේ දැන් OB එකට ආවට පස්සේ sell trade ගන්නෙ නෑ. හරිද? හරි. ඔන්න ඔය තමයි මාකට් එක මම place කරේ trade එක මාකට් එකේ. මෙන්න මේ විදිහට තමයි මම trade එක place කරේ. අපි බලමු trade එක කොහමද run වෙන්නේ කියලා. ඉතින් මම stop loss දාගත්තා steam 1 minute steam high එක උඩින්. හරිද? ඒ කියන්නේ 1 minute high එක උඩින්. චුට්ටක් pip චුට්ටක් තියලා උඩින්. ඉතින් මගේ target එක තියෙනවා 1 minute low එකයි Asian season එකේ low එකයි. හරිද? Asian low එකයි 1 minute low එකයි. හරිද? එතන මම ඇදලා තියෙන ඇතුලේ chart pattern එකක් ඔයගොල්ලෝ වෙනවා නැති yellow color එකකින් ඉරි කැලේ දෙයක් දාලා pattern එකක්. ඔන්න ඕක තමයි මම liquidity හොයන්නේ. ඔන්න ඔතෙන් තමයි liquidity. හරිද? ඒ කියන්නේ ඔන්න ඔතන ඇතුලේ තමයි liquidity මොනවද වෙන්නේ? market accumulation වෙලා, manipulation වෙලා, discretion ඔයා power of 3 කියනවා කට්ටිය ඕවට කියන market මේක module කියනවා. ගොඩක් accumulation, manipulation මොනවද? discretion. ඒක ඔයගේ දෙයක් තමයි market එක එකතු කරනවා traders ලා trade opportunity trade දාන්න සලස්වනවා trade වලින් ඒගොල්ලෝ stop loss අයින් කරලා ඒගොල්ලෝගේ
ස්ටොප් ලොස් ඔක්කොම හන් කරලා මාකට් එක ඒගොල්ලන්ගේ ඩිරෙක්ෂන් එකට අරන් යනවා. ඒ කියන්නේ මෙහෙම නිකන්. මාකට් එක ඒක වෙනම පැත්තකට යනවා වගේ පෙන්නනවා. හරිද? වෙනම පැත්තට පෙන්වනවා කියන්නේ රිටේල් ට්‍රේඩර්ස්ලා සමහර ට්‍රේඩර්ස්ලා ඔක්කොම මේ පැත්තට ඒගොල්ලන් බලන මූවමන්ට් එක දැන් තියෙන මාකට් එකේ මේ පැත්තට. ඕකේ. ඊට පස්සේ ඒ ට්‍රේඩර්ස්ලා මේ ස්මාර්ට් මනිලා කරන්නේ මොකද්ද? ඒ පෙන්වන මූවමන්ට් එකම ඊට පස්සේ ආයි දැන් අපි බයි පැත්තටනේ ඉන්නේ දැන් අපි ඒකම පෙන්වලා දැන් අපිට බයි පැත්ත බයි ඔපචුනිටි දීලා තියෙන මාකට් එකේ බයි අපි බයි පැත්තෙන් ඉන්නේ. ඒ බයි පැත්තේ පෙන්වන එකපාරට මොකද වෙන්නේ? මැනිපුලේෂන් වෙනවා. බයි පැත්ත දුන්න එක බලම ඒගොල්ලෝ මේ බයි ඒරියා එක. ඒක ලික්විඩ් ඒරියා එක ට්‍රෙන්ඩ් ලයින් එකක් හරි සප්ලයි ඩිමාන්ඩ් එකක් හරි OB එකක් හරි මොකද කරන්නේ හන්ට් කරනවා. හන්ට් කරලා පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ ඊළඟට ඒගොල්ලෝගේ ඩිස්ක්ලේෂන් එක. ඇකුමුලේෂන් මැනිපුලේෂන් ඩිස්ක්ලේෂන් කියන්නේ ඒගොල්ලෝ ටාගට් ඒගොල්ලෝගේ හරි පැත්ත. ඒගොල්ලෝ ට්‍රෙන්ඩ් එක ඒගොල්ලෝගේ ඩිරෙක්ෂන් එක හරි පැත්තට ඒගොල්ලෝ අරන් යන්නේ ඊට පස්සේ. ඇකුමුලේෂන් එක කියන්නේ මාකට් එක හදනවා මැනිපුලේෂන් එකෙන් කරන්නේ මාකට් එක හදපු දේවල් ගන්නවා. හරිද? ඊට පස්සේ ඩිස්ක්ලේෂන් එක කියන්නේ ඒගොල්ලෝ හරි පීරියඩ් එකේ හරි පැත්තට හරි ඩිරෙක්ෂන් එක ඒගොල්ලෝ අරන් යනවා. හරිනේ? මාකට් එක රන් වෙන්න ලික්විඩ් ඕනේ. ලික්විඩ් අපි දැන් වාහනයකට පාර යන්න තෙල් ඕනේ වගේ තමයි. වාහනයකට ලික්විඩ් ඕනේ. ලික්විඩ් වගේම ප්‍රයිස් එකත් ඕනේ. ප්‍රයිස් තියෙනනේ බිග් මනි තියෙනනේ මාකට් එක රන් වෙන්න. ලික්විඩ් කියන්නේ මනි. හරිද? ප්‍රයිස් ඇක්ෂන් එකයි මනි. එතකොට මේ ඔක්කොම රේට් මේ දැන් මම මේ බයි ගත්තට පස්සේ ඔක්කොම ප්‍රොෆිට් දෙන්නත් බෑනේ. ඉතින් මාකට් එකේ ගොඩක් කට්ටිය ඉතින් හලනවා. ට්‍රේඩර්ස්ලා කියන්නේ 95 99 ලොස් වෙන්නේ. ගොඩක් ඉතින් මේ දෙයක් ඉගෙන ගන්න ඕනේ මේක ඉතින්. කොහොමද මාකට් එක රන් වෙන්නේ? හැමෝටම ප්‍රොෆිට් දෙනවද? හැමෝටම ප්‍රොෆිට් දුන්නොත් ඉතින් මේ කරගෙන යන්න බෑනේ. ඔන්න ඔය විදිහට දැන් මාකට් එක රන් වෙනවා. හරිද? මෙන්න විදිහට මාකට් එක දැන් රන් වෙනවා. මම ගොනේ යට ඩිමාන්ඩ් සෝන් එකක් තියෙනවා කියලා. අනේ ඩිමාන්ඩ් සෝන් එකේ මාකට් එක ඇවිල්ලා දැන් ආයි ෆුල් බෑක් එකක් දෙගෙන උඩට යනවා වගේ පෙන්නනවා. උඩට යනවා වගේ පෙන්නනවා. ඒතර මේ උඩට යනවා වගේ පෙන්නනවා කියන්නේ මෙතනත් ඒකන ලික්විඩ් වගේ එකතු කරනවා. හරිද? ඔන්න ලික්විඩ් ඔයගොල්ලන්ට හැමක් දාලා තින්නේ. ඔන්න මම කතා කරන හැම. ඔය හැම. ඇයි හැම දාලා තින්නේ? ඒසියන් සීසන් එකේ ලෝ එකයි, ආසියා ලෝ එකයි, 1 මිනිට් එකේ ලෝ එකයි. යට හොඳට ලික්විඩ් දිනනවානේ. ඒතර ඩිමාන්ඩ් නැහැ. එතනින් ගොඩක් කට්ටිය ඔතනින් බයි ට්‍රේඩ් ගන්නවා. හරිද? ඔතනින් බයි ට්‍රේඩ් ගන්න ගොඩක් කට්ටිය. ඔතනින් බයි ට්‍රේඩ් ගත්තට පස්සේ ගොඩක් කට්ටිය ටාගට් කියන්නේ ටාගට් තියන්නේ 1 මිනිට් හයි එකට. උඩ උදින් හයි එක 1 මිනිට් ස්ටොප් ලොස් දාලා දෙන්නේ මං. අන්නේ හයි එකට තමයි මේගොල්ලෝගේ TP එක තියන්නේ. ස්ටොප් ලොස් තියන්නේ 1 මිනිට් ලෝ එකේ 1 මිනිට් ලෝ එකේ යට. පැහැදිලිද? එහෙනම් 1 මිනිට් ලෝ එකේ යට තමයි ස්ටොප් ලොස් තියන්නේ. ඒතර මේ මාකට් එක මොකද කරන්නේ? බොරුවට හැමක් තියෙන දැන් මාකට් එක උඩට යන්න හදන්නේ ඕනේ ඩිමාන්ඩ් එකට ආවක පාටම බුලිෂ් කැන්ඩල් වගේ එකකින් මාකට් එක දැන් උඩට මූව් කරන්න යන්නේ. ඔන්නෝම දැන් ට්‍රේඩර්ස්ලා පැනික් කරනවා කලබල කරලා ට්‍රේඩර්ස්ලා බයි ට්‍රේඩ් ගන්න සලස්වන මාකට් මේකර්ස්ලා ස්මාර්ට් මනීලා ෂේක්ස්ලා වෙව්ස්ලා කියනවා ඉන්ටර්නල් බැංක්. ඉතින් ඔන්න මාකට් දැන් රන් වීගෙන යන උඩට. හැබැයි අපි දැන් ඉතින් අපි පැනික් වෙනවා වගේ. දැන් අපි ට්‍රේඩ් මම ප්ලේස් කරන ට්‍රේඩ් එක දැන් මම ප්ලේස් කරන ට්‍රේඩ් එක මම ඔතනින් මේ බේක් ඉවෙන්ට්වත් ස්ටොප් ලොස් එක උඩට අරන් යන්නවත් තරම මුකුත් කරන්න මාකට් එක දැන් පල්ලයට මෙලා ආයෙ උඩට යනවා කියලා මම එකපාරට කලබල වෙන්න නරකයි. හරිද? මම දැන් ට්‍රේඩ් එක ප්ලේස් කරා බ්‍රේක් ඉවෙන්ට් එකක් කරනවා නම් බ්‍රේක් ඉවෙන්ට් කරන්න මම සාමාන්‍යයෙන් හයි ඉම්පැක්ට් නිවුස් එකක් මම ට්‍රේඩ් දෙයක් පොසිෂන් එක ඕපන් කරලා තිබ්බ වෙලාවක එන්නේ තිබ්බොත් විතර මම බ්‍රේක් ඉවෙන්ට් කරන්නේ. හරිද? නැතුව තම සමහර කාලවල කරන ලික්විඩිටි හදන මගේ පැත්ත දැන් මම සෙල් ට්‍රේඩ් එකක් දැම්මම සෙල් පැත්තට තව ලික්විඩ් හදනවා. කියන්නේ සෙල් පැත්ත කඩාගෙන යන්න වගේ ලික්විඩ් හැදුවොත් මම අන්නේ වෙලාවට බ්‍රේක් ඉවෙන්ට් කරනවා. හරිද? නැතුව මම මේ බ්‍රේක් ඉවෙන්ට්වත් ස්ටොප් ලොස් එක ආයෙ කොහෙටවත් මූව් කරන්න යන්නේ නැහැ.